ලෝයර් කෙනෙක් කසාද බඳිනවා. ඒ ලෝයර් කසාද බඳින්නේ ඊට කලින් කසාද කීපයක් කරගත්ත ගෑනු කෙනෙක්. ඊට පස්සේ ගිහිල්ලා මේ දෙන හනිමූන් යනවා. හනිමූන් ගියාම මේ ඒ ගෑනු කෙනා කියනවා අනේ මම මේ කලින් ඔය කසාද 6-7ක් කරලා හිටියට මම තාම වර්ජින්. ඔයා වැරදියට හිතන්න එපා මං ගැන. අරුව අහනවා ඒ කොහොමද එහෙම උනේ? ගෑණි කියනවා මම මේ අනේ මේ ඉස්සෙල්ලාම කසාද බැඳලා හිටියේ කාර් සේල් අයිතිකාරයෙක්. කාර් සේල් අයිතිකාරයෝ කසාද බැඳහම ඔයා දන්නවනේ මෙයා සිටුේෂන් එක. උන් වාහන බ්‍රෑන්ඩ් නිව් තියාගන්න තමයි කැමති. උන් කැමති මචං බ්‍රෑන්ඩ් නිව් තියාගන්න තමයි මොකද උන් දන්නවා යූස් කරාම මිල බහිනවා. ඊට පස්සේ ඒක ඩිවෝස් වෙලා මේ ඊට පස්සේ බැඳේ බස් කොන්දොස්තර මහත්තයා. එයා හැමදාම නිදා ගන්න ගිහලා ඉඳලා එයා කියනවලු පොඩ එහාට එන්න කොතන ඉඳ තියෙනවනේ මොකද්ද කරන්නේ? ඔය හේත් වෙලා ඉන්නේ පොඩක්. කොච්චර කිව්වත් අහන්න යන්නේ මේක. පොඩ ඔය යන්න ඔයාට යන්න ඔය හේත් වෙන්නේ. ඉතින් ඒකත් ඒ විදිහට මේ ඉවර වුණා. ඊට පස්සේ හම්බුනේ බාසුන් නැහැ කෙනෙක්. බාසුන් නැහැ එක්ක මචං කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ඌ හැමදාම කියනවා කියන්නේ මේ ආද නම් බෑ වෙන වැඩ වගේ වෙන. යජෝ ගියා ටික දවසක් දෙන්නකෝ. යජෝ ගියා නේ. ඊට පස්සේ මේ ඩෙන්ටිස් කෙනෙක්. මේ ඩෙන්ටිස්ගේ ප්‍රශ්නේ තියෙන්නේ. ඩෙන්ටිස් කියනවලු පොඩ්ඩක් පැත්තකට ඉඳලා ඉරි වැටුණාම එන්න කියලා.